කොහොමද කට්ටිය ඉතින් හොඳින් ඉන්නව නේද? අපි අද මගේ පිටිපස්සෙන් තියෙන පුංචි බෝධියක්. හරිද? එතෙන්ට කප්පුරුක පූජාවක් කරන්න හදන්නේ. ලස්සන ලොකේෂන් එකක්. මාරම ලස්සන පරිසරයක්. පොඩ්ඩක් කියලා ඉන්නකෝ. මම ගොඩක් දේවල් පෙන්නන්නම් ඔයාලට. අවසන් වෙනකන් ඉන්න ඕනේ අනිවාර්යෙන්. ඊට කලින් මගේ channel එක subscribe කරලා තියන්න ඕනේ. හරිද? හරිද මගේ අපේ පුංචි දොන්නේ තරම් එනවා මෙතනට. එහෙනම් පොඩ්ඩක් කියලා රැඳිලා ඉන්න. මේ බෝධින් වහන්සේගේ විශේෂත්වය තමයි මේ දෙතිස් පළ බෝධින් වහන්සේලා ගව් 4 ඒ කාලේ රෝපණය කරලා තියෙනවා. ඉතින් මේ දෙතිස් පළ බෝධින් වහන්සේ කොහේ හරි රෝපණය කරන්න ගෙනියමින් ගමන් ඒ ආපු දූත පිරිස මෙතන ටිකක් එහා පැත්තට නිකවත් තමයි කියලා වතුර ලිඳා. ඉතින් ඒ වතුර ලිඳ දැකලා මෙතන මේ ස්ථානයේ බෝධින් වහන්සේ ගෙන අපේ පාත්‍රය තැම්පත් කළා. ගිහිල්ලා වතුර එහෙම බීලා අනිත් පාර ඇවිල්ලා බෝධින් වහන්සේ ගන්න කියලා බැලුවම පාත්‍රය ගන්න කියලා බලුවම පාත්‍රේ මූ ගිහිල්ලා ගල් තලාවට. ගන්න බැරි වුණා. ඊට පස්සේ මෙතනම කොහොම තියෙද්දී ඒගොල්ලෝ ගියා කියන කතාව තමයි තියෙන්නේ ඉතිහාසයේ. එතකොට මේ මහා බෝධි වහන්සේත් තියෙනවා අකිරිය දල ජයශ්‍රී මහා බෝධින් වහන්සේ කියලා සඳහන් වෙලා තියෙනවා. ඉතින් මේ මෙතන බොහොම ආස්කම් ගොඩක් තියෙනවා. ආස්කම් ගොඩක් තියෙනවා කියන්නේ දැන් ඔය ගොඩක් දිනක ලෙඩ දුක් කරදර ආරේ එහෙම ආපුවම ඇවිල්ලා බාර වෙලා ඒ කටයුතු කරපුවම ඒකාන්තයෙන් ඒවා සර්ව ප්‍රකාරයෙන් ඉෂ්ට සිද්ධ වෙලා තියෙනවා. ඊළඟට මේ අපි හොඳට අත්දැකීමක් මේ වගේ දුර්භික්ෂයක් ආවා දැනට අවුරුදු 30ක් විතර වගේ. පහනේ දැනට අවුරුදු 15කට වගේ ඉතිරි. අවුරුදු 15කට වගේ ඉතිරි තද දුර්භික්ෂයක් ආවා මේ මිනිස්සු මේකේ ගොවිතැන් කරන මිනිස්සු ඉන්නේ. ඉතින් හේන් වගාව එහෙම මැලවිලා ගියා. හතර වටටම වහිනවා මෙහෙට වහින්නේ නැහැ. ඊට පස්සේ අපි ඇවිල්ලා මේ බෝධින් වහන්සේට බාර වෙලා රැක් එළියක පිටක් කිව්වා. ඒ පිරිත කියපු දවසේ ආයත් වැහි වලාකුලක්වත් තිබුණේ නැහැ. පිරික් කියලා කියපු දවසේ අනිපවද හැන්දෑ වෙනකොට එකපාරම අරෙන් මේ වලාව වෙන්න පටන් ගත්තා. රාත්‍රියේ ගමට හොරු පැන්නා වගේ වහින්න පටන් ගත්තා. හොඳ දිගටම වහින්න පටන් ගත්තා. මේ ඒ වගේ හාස්කම් තියෙන උතුම් වූ බෝධින් වහන්සේ නමක් තමයි මෙතන. මෙතෙන්ට කියන්නේ අකිරිය ගල ජයශ්‍රී මහා බෝධින් වහන්සේ කියලා නම කියන්නේ. මහා බෝධි වහන්සේ සඳහන් වෙලා තියෙනවා. කියන්නේ මෙතෙන්ම නෙවෙයි මේ මුළු ගල් තලාවටම. පුදාම කියන්නේ මෙතෙන්ද නේ? ඔව් කියන්නේ මේ සමීකරණ මේ හිරි ගල් තලාවටම තමයි පුදාම කියන්නේ. පුදාම කියන්නේ. ඉතින් ඒකට මේ බෝධින් වහන්සේට දැනට වෙන් වෙලා තියෙනවා අක්කර 160ක්. මේ ගල් තලාවේ අක්කර 160ක් වෙන් වෙලා තියෙනවා කියලා කියනවා. දැන් ඉතින් ඔය මිනිස්සු අර එන්නේ ඒවල් හදලා අර මේ කරගෙන ඉන්නවා. මේ ගල් තලාවක් මැද තියෙන්නේ මේකනේ. ඔව් ගල් තලාවක් මැද. තනිකරම ගල් තලාවක් මැද මේ පල්ලෙහා පැත්තට බැලුවත් තනිකරම හුණු ගල වටා පිටා බැලුවත් තනිකරම හුණු ගල. ඉතින් මේ බෝධින් වහන්සේ නිකන් වන්දා පවතිනවා කියන්නේ ලොකු ආශ්චර්යයක් තමයි. ඔව්. ඇත්තටම. ඔව් මේ හිරි ගල කියන්නේ හුණු ගල උඩ තමයි බෝධින් වහන්සේ රෝපණය වෙලා තියෙන්නේ. මේ බෝධි කවුරු ගෙනාත ගත්තද? අර ඌ වෙන්නත් කරන්නේ. මේ සල්ලි ඉතින් ගෝපලේ අරගෙන ආවම ඉතින් මේ ගල් තුතෙන් තියා. මෙතන. ඔව් එතකොට මේ මුල් අල්ලනවා. ඒ නැගිටින්න. ඒ දෙන්නේ කරන්නේ බෝධිය අපේ. ඒක තමයි මෙතන තියෙන්නේ නේ. එතන හොඳ රාස්කම් තියෙනවා. ඕනම දෙයක් හාස්කම් එන්න බලන්න. යන්න. සාදු.
සාදු 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 අවසන් වෙනකන් රැඳිලා හිටපු සියලුම දෙනාට බොහොම ස්තුතියි. මේ බෝධිය කියන්නේ ගොඩාක් ખાස්කම් පිරුණු තැනක්. හරිද? අද උතුම් පොයේ දවසේ බැතිමතුන් ගොඩාක් අය ඇවිල්ලා හිටියා මෙතනට පුද පූජා පවත්වන්න. හැබැයි මේ තැන පින්වන්ත තැනක්. මේ තැනට ඇවිල්ලා නැත්නම් එන්න පුළුවන්. මීගහුවට ඇවිල්ලා එන්නත් පුළුවන්. මේ වගේ පින් ඔබටත් රැස් කරගන්නට ශක්ති ධෛර්ය ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. තෙරුවන්ගේ සරණයි.